කපල මේක දෙකට බලන්න. අර වතු තියෙනවනේ. මේක හතරට විතර බලන්න ඕනේ. බලලා ඊට පස්සේ මෙන්න මේ ටික තේරෙම අයින් කරන්න ඕනේ. කොට තිබුණා. ඉතින් මේක දැන් ගන්නකොට මාළුවට මෙන්න මේක තේරෙම අයින් කරන්න ඕනේ. හත් මාළුවට ගන්නවනේ. හත් මාළුවට ගන්නවා. ඔක ගමේ හොයාගන්න පුළුවන්ද මේ කොට? මෙයා හුඟක් තියෙනවා මේ මෙයාගේ පළාත් වල තමයි මොකද තීත පළාත හැදෙන්නේ. ඇලවල් අයිනේ තමයි හුඟක්ම හැදෙන්නේ මේක. මේක මේ ගහෙත් හැදෙනවා තව මුල් වල පොඩි කෙඳි ගිහිල්ලා ඒ වැත් හැදෙනවා මේක. එතකොට අපි ව්‍යංජනයේට දාති ඕක මේ ওই විදිහට සුද්ධ කරලා දාන්න. මේක සුද්ධ කරලා ගන්න ඕනේ. මේ ටික අයින් කරලා ඒ ඇට ටික අයින් කරලා. ඇට ටික අයින් කරන්න ඕනේ. අයින් කරලා ඉතින් තමයි මේක පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අර එලපටු මාළු වගේ හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඔව්. කොස්සට දාලා වියන්න පුළුවන්. මෙන්න කළා පොඩ්ඩක් මේක. දැන් ඕක දැන් අපි ගන්න හත් මාළුවටනේ. හත් මාළුවට. අපි ඕක තනි ව්‍යංජනයක් විදිහට පුළුවන් නේ. එහෙම හදාගන්න පුළුවන්. තනි ව්‍යංජනයක් සාමාන්‍ය පන්තියක් විතර හොයාගෙන හහ ඊට පස්සේ හොඳට හොදලා මේ කුරුට්ට මෙහා ඉවත් කරලා අයින් කරලා ඊට පස්සේ ඉතින් අර කොස්සට ටිකක් දාලා ඒ පහේ જાති දාලා නැත්නම් මේක මාළු වෙන්න පුළුවන්. මාළු වෙන්න පුළුවන් මේ තිබ්බට වගේ මේ. ඒ වගේම හොඳ ගුණයක් තියෙන මේක. මේක ಔಷධයක්. දැන් සර්පේ කෑවම මේකේ පොතු කොළ ඒවා ගන්න ඕනේ. ඒක අරගෙන තමයි බෙහෙත හරි ගස්සලා දාන්නේ සර්පීසට. මම අයිත් පොඩ්ඩක් නම කියන්නකෝ ඔගේ. කොට සිඹුලා. කොට සිඹුලානේ. කොට සිඹුලා.